චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ 1900 සියවසේ කැරිබියන් දූපත් ආශ්‍රිතවයි. ප්‍රියංකා චොප්රා මෙහි රංගපාන්නේ අර්සෙල් නැමැති සාමකාමීව ජීවත් වන මවකගේ චරිතයයි. හැබැයි ඇය පිටුපස රහසිගත අතීතයක් තියෙනවා. ඇය අත්‍තරම කවුද? ඇය මුළු මුහුදම හෙල්ලු බ්ලඩි මේරි නැමැති දරුණු මුහුදු කොල්ලකාරියයි. තමන්ගේ මුහුදු කොල්ලකාර ජීවිතය අතහැරලා කේමන් බ්‍රැක් කියන පුංචි දූපතේ තමන්ගේ සැමියා සහ දරුවා එක්ක අර්සෙල් ජීවත් වෙන්නේ පාරාදීසයක. හැබැයි ඇගේ ඒ සාමය වෙඩි කාලයක් තියෙන්නේ නැහැ. ඇය අතින් පාවා දීමට ලක්වුණු ඇගේ පැරණි කල්ලිය ඇය හොරකම් කරපු රත්තරන් සහ පරණ තරහවල් පිරිමසා ගන්න දූපතට කඩාවදිනවා. මේ දුෂ්ටයාගේ චරිතය ඒ කියන්නේ කැප්ටන් කොනර් විදියට රංගපාන්නේ ප්‍රසිද්ධ හොලිවුඩ් නළු කාල් අර්බන්. තමන්ගේ පවුල ආරක්ෂා කරගන්න නම් අර්සෙල්ට ආයෙමත් තමන් නකමැටි බ්ලඩි මේරි වෙන්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් මුහුදු කොල්ලකරුවන්ගේ කතාවල ප්‍රධාන වෙන්නේ පිරිමි චරිතනේ. හැබැයි මේකේ ප්‍රධාන සටන්කාරිය වෙන්නේ කාන්තාවක්. ඝන කැලා සහ පටු මුහුදු මන්කඩවල් ඇතුලේ සිද්ධ වෙන සටන් දර්ශන ඉතාමත් තාත්විකව රූගත කරලා තියෙනවා. මේක නිකම්ම සටන් චිත්‍රපටයක් නෙවෙයි. තමන්ගේ දරුවා වෙනුවෙන් ඕනෑම දරුණු සටනකට යන අම්ම කෙනෙකුගේ සංවේදී කතාවකුත් මෙහි තියෙනවා.